සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. කිව්වා වගේම අරන් ආවා කොරෝනා බිය එක. දැන් මේක මෙච්චර කාලයක් අතර ලංකාවේ තිබ්බ නෑ. ගන්න ලංකාවේ ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන්ස් එක නැවතිලා තිබ්බ බිය එකක්. මම ගොඩාක් ආස බිය එකක් ලංකාවේදී මේක පාලනය කරන්න. දැන් ගොඩක් ළඟදී මම මේක දැක්කා. මේකත් එක ජර්මන් බිය වගේ කුතිව මම ඒ ටිකත් ගත්තා. ඒ රිවිව්ස් ඉස්සරහට අරන් එන්න ඔක්කොම ටික. ඉතින් කොරෝනා බිය එක තමයි මම අරන් ආවේ. කොරෝනා ගැන කතා කරොත් කොරෝනා කියන්නේ ඇත්තනම ලෝකේ තියෙන ෆයිට් එක. ඒ කියන්නේ ගොඩාක් ලිකර් සම්බන්ධ ෆීල්ඩ් එකේ අංක 1යි 2යි අතර ලොකු තරගයක් තියෙනවා. එක්සැම්පල් එකක් විදියට දැන් ගත්තොත් අපි අංක 1 ඉන්න ලිකර් කම්පැනිය ලෝකෙම්ම ෆොනෝරිකාද එහෙම නැත්නම් ඩියාජියෝද කියලා ලොකු මත ගැතුමක් තියෙනවා. ඊට පස්සේ අංක 1ට තියෙන බර්බන් විස්කි එක ජිම් බීම්ද එහෙම නැත්නම් ජේඩීද කියලා ලොකු මත ගැතුමක් තියෙනවා. ඒතකොට අංක 1ට තියෙන බියර් එක හයිනකෙන්ද එහෙම නැත්නම් බඩ්වයිසර්ද කියන එක අතර ලොකු මත ගැටුමක් තියෙනවා. ඒ වගේ ඔය කන්ෆ්ලික්ට්ස් තියෙන ගොඩක් ඕගොල්ලන්ගේ අදහසුත් ඒ ගැන ඇති. ඉතින් ඒ වගේ ලෝකේ টොප් නම්බර් 5 අතර තියෙන බිය එකක් තමයි මේ කොරෝනා කියන්නේ. එතකොට මේක එක පැත්තකින් කාලයක් මේක টොප් සෙලින් වලත් තිබ්බා. දැන් නම් දැන් টොප් සෙලින් වල ගොඩක් තියෙනවා චයිනීස් ඒ වගේ බිය වෙන්නේ නැති මං හිතන්නේ. කාලයක් මේක টොප් සෙලින් වලත් තිබ්බා টොප් 5 අතර. ඒ වගේම කාලයක් මේක ජනප්‍රියම බිය එකකුත් මම ජනප්‍රියතාවයෙන් තාමත් පළවෙනි අංක 5 අතර මේක තියෙනවා. මේක 1925 මෙක්සිකෝ වලින් තමයි මේක ආරම්භ වෙන්නේ. ස්පාඤ්ඤයේ එක්කෙනෙක් තමයි මේක මම හිතන්නේ නිර්මාණය කරන්නේ. ස්පාඤ්ඤ ජර්මන් සම්භවයක් තියෙන කවුරු එක්කෙනෙක් රූව කෙනෙක් තමයි මේක නිර්මාණය කරන්නේ. ඉතින් මේ බිය එකේ තියෙන තව විශේෂත්වය තමයි මේ බොටල් එකේ දැන් ලෝකේ ගත්තොත් ගිනස්, හයිනකෙන්, කාල්ස්බර්ග් ඊට පස්සේ බඩ්වයිසර්, බඩ් ලයිට් ඒවා ගත්තොත් ගොඩක් ඒවායේ තියෙන ඇම්බර් කලර් එකක්. ඒ කියන්නේ අර අදුරු පැහැයක් තමයි බෝතලේට දීලා තියෙන්නේ. එහෙම නැත්නම් කොළ පැහැයක් දීලා තියෙනවා. මේක තමයි අවර්ණ පැහැයක් දීලා තියෙන බෝතලේ. ගොඩක් වෙලාවට මේ අවර්ණ පැහැ දීම තුලින් මේ බිය එකේ තියෙන පිරිසුදු බව, ක්ලීනිනස් එක. දැන් මේක ඇත්තටම වැටෙන්නේ පේල් ලාගයක් කියලා. ඒ කියන්නේ ලාගවලත් අර ගොඩක් ක්‍රිස්පි පැත්තට, ලයිට් පැත්තට බර ලාගයක් මේක. ඔයගොල්ලෝ දැකලා ඇති මගේ බියර් රිවිව් වලදී අපි කතා කරලා තියෙනවා ලාගයක් කියන්නේ මොකද්ද? මොකද්ද? පේල් මොකද්ද? ඒල් එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ සයිඩ් එකක් කියන්නේ මොකද්ද? IP එකක් කියන්නේ මොකද්ද? ඒක වෙනස් වෙන විදිහ. ඉතින් අපි ලාගවලත් මේ පේල් ලාග කැටගරි එකට වැටෙන ගොඩක් ක්‍රිස්පි පැහැයක් තියෙන. මේක ගොඩක් අර තියෙන අර ලයිට්නස් එක බ්‍රයිට්නස් එක ගන්න පුළුවන් හේතුවක් තමයි මේකේ තියෙන අවර්ණ පැහැය. ඒ වගේ මේක අවර්ණ පැහැයක් හින්දා මේ බිය ගොඩක් පරිස්සම් කරගන්නත් අමාරු වෙති. ගොඩක් මේක ලොකු සන්ලයිට් එකේ ගොඩක් එහෙම කාබර උෂ්ණත්වයෙන් එහා ගියොත් එහෙම මේ ගොඩක් සවුත් වෙන ප්‍රවණතාවයකුත් ඇති. මේක ගත්තොත් මේක සදාන් වෙනවා මේකේ ඉතින් අර කොරෝනා එක්ස්ට්‍රා කියලා ඒ භාෂාවෙන් හදින අන්න ලයිසන්ස් ෆ්‍රොම් ඉවෙන් ලා ෆේස් ලැන්ග්වේජ් එක මම මෙක්සිකන් හරි ස්පේන් හරි ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ. මේ ක්‍රවුන් එකක් තමයි මේකේ ලෝගෝ එකට දාලා තියෙන්නේ. 4.5 වොලියම් එකක් තියෙනවා. 330ක බෝතලයක් මේ තියෙන්නේ. මේ සදාහන් කරලා තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට මෝල්ට්, බාර්ලි, රයිස් මේකට යූස් කරලා තියෙනවා. හෝප්ස් යූස් කරලා තියෙනවා. normally water ඉතින් අර බියර් එකක තියෙන ඕන දේවල් ටික යූස් කරලා තියෙනවා. කෝනුත් පාවිච්චි කරලා තියෙනවා මේකට. ඉතින් අපි තව ගොඩක් වෙලා ගන්න නැතුව මේක අපි රස විඳලා බලමු. බිය එකක් බොනකොට අනිවාර්යෙන් මේ ලෙවල් එකටවත් චිල් වෙලා තියෙන්න ඕනේ. ගොඩක් අය රෙස්ටොරන්ට්ස් වල ගොඩක් වෙලාවට බිය සර්ව් කරනවා කූල් නැති මග් එකක, චිල් නැති මග් එකකට. කරුණාකරලා බිය එකක් බොනවා නම් කූල් මග් එකක දාලා බොන්න. නැත්නම් ඒ බිය එකේ තියෙන රිෆ්‍රෙෂ්නස් ගතිය යනවා. මේක බොන්න කියන්නේ ඇත්තටම මේ ලයිම් වෙජ් එකක් යූස් කරලා මේක අර ඉතිහාසයේ ගත්තොත් මේකට හේතු දෙක තුනක් තියෙනවා. සමහරවිට දැන් මේක කියනවා මේක මේ මෙක්සිකෝ කියන්නේ ගොඩාක් ඩ්‍රයි රටක්. එතකොට ඒක අර ගොඩක් අර ඩස්ට් එක එහෙම තියෙන රටක් විදිහට තමයි තියෙන්නේ. මේ ලයින් වෙජ් එකක් මෙහෙම දාලා තමයි මේක සර්ව් කරන්නේ. ඉතින් මේ ඒකෙදී මේ අර මේක එන්නේ හේතුවක් තමයි ගොඩක් කරන්නේ මේක අර වියලි කාලගුණෙත් එක්ක මේකේ ඩස්ට් එක බැඳිලා තියෙනවා. එහෙම නැත්නම් මේක මූඩියේ තියෙන මලකඩ ගතිය අර ප්ලාස්ටික් ගතිය තියෙන හින්දා මේක ක්ලීන් කරන්න විදිහට තමයි ලයිම් ස්ට්‍රයිස් එක ඉස්සර යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ සමහරු මේක ගහලා තියෙද්දි කියමනක් තියෙනවා. ඒ අර මැස්සෝ එහෙම පොඩි කෝදුරුව වගේ වහන එකත් මේ බියර් එකේ නැති වුණා කියන එක. ඉතින් ඒකට පුරුද්දක් විදිහට තමයි ලයිම් ස්ට්‍රයිස් එක ගහලා තියෙන්නේ. දැන් නම් ගොඩක් වෙලාවට මේ කොරෝනා එක සර්ව් කරද්දි ලයිම් වෙජ් එකක් ගහලා ඒක ගොඩක් වෙලාවට මේක මෙහෙම ඇතුළට දාලා තමයි මේක පාලනය කරන්න. අපි පොඩ්ඩක් මේක ටේස්ට් කරලා බලමු මුකුත්ම වැඩි මේක ඇතුළේ ලයිම් එක දාන්න නැතුව කොහොමද කියලා.
මේක අර ලයිම් එක දාපු හින්දා ඇත්තටම අර ලයිම් රසක් තමයි මුලින්ම එන්නේ. අපි මේ පොඩ්ඩක් මේක පුෂ් කරලා බලමු. හරිම රිෆ්‍රෙෂින් ටේස්ට් එකක් දෙනවා කියන්නේ ගොඩක් වෙලා මේ දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ තියෙන මවද සබ සන්ධ්‍යාවක් වෙන නැත්නම් මේ දවල් මේ කාලේ මේ තියෙන්නේ. මේ තියෙන මේ දවල් කාලේ දින රස්නෙත් එක්ක ඇත්තට මේ අර BA එකේ කූල් BA එකේ තියෙන අර රිෆ්‍රෙෂ්මන්ට් එක හරි වැඩි මේකේ. ඔව් ඊට පස්සේ තව මේක මම අර ස්ටඩි කරද්දි මේකේ වීඩියෝස් එහෙම ගැන මේක බොන්න හරිම විදිය තමයි කියන්නේ මේ ලයිම් වෙච්ච එක දැම්මට පස්සේ මේක මෙහෙම එක ඇගිල්ලකින් වහලා මෙන්න මේක මෙහෙම හරවන්න කියනවා. මේ ඇගිල්ල වෙහෙන්නේ නැහැ ඒක ඇත්තටම. හරවන්න කියනවා ලයිම් වෙච්ච එක සම්පූර්ණ උඩට යනකම්. ඊට පස්සේ ආපහු ඒක මෙව කළා අරන් තමයි බොන්නේ කියලා. අපි මේ විදිහට අපි බීලා බලමු. අදුර ලයිව් එක තව ගොඩක් මේව වුණ මේ මික්ස් වෙච්ච එක ඇතියක් තියෙන්නේ. ඉතින් මේක ලොකු වීඩියෝ එකක් නෑ. ඉතින් කොරෝනා කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒ වගේම හරිම ඒක රිෆ්‍රෙෂින් එක ඔයගොල්ලෝ බීලම් බලන්න ඕනේ. මේක මට සඳහන් කරන්න මුදල මේක 880කට ගත්තේ. ඇත්තටම මේ 880 රේන්ජ් එකේ ටිකක් ගාන වැඩි බී එකක් දැන් ගත්තොත් මේ රේන්ජ් එකේම තියෙනවා මේ වගේ බෝතලයක් තියෙනවා හයිනකන් බෝතලේ රුපියල් 500ක් වෙන්නේ. ඊට පස්සේ ලයන් අයිස් එක මට මතක නැහැ ඒකත් රුපියල් 500 ගාණක් වගේ වෙනවා. ඉතින් ලයන් අයිස් එක ඊට පස්සේ ටයිගර් ක්‍රිස්ටල් එක තියෙන රුපියල් 360යි වෙන්නේ. ඉතින් ඒ වගේ රේන්ජ් එකේ තියෙනවා මේක ගොඩක්ම රේන්ජ් එක වැඩි. සමහරවිට මේකේ තියෙන මේක එහෙම ඒ රටිබ බෝටල් කරලා මෙහෙට ගේන හින්දා වෙන්නේ නැති. ඒ ටැක්ස් එකත් එක්ක 880කට තමයි පිළිදෙක තියෙන්නේ. 880කට අර එක්ස්පීරියන්ස් එක ටේස්ට් කරන්න හොඳ වුණාට ඉතින් අපිට එදිනදා භාවිතයට නම් මේක රෙකමන්ඩ් කරන්න බෑ ගාන මිලත් එක්ක. ඉතින් යාළුවනේ චීස් එහෙනම් අපි ආයෙත් තව බියර් එකකට හම්බ වෙමු.